මුලින්ම අනුරූපසිංහගේ හීන්ලන්තයට නායකයෝ හරියට වැඩ කරන්නේ නැති වුණාම දේශගුණය පවා වෙනස් වෙනවා බං. එතකොට ඒ කාලේ සුනාමිය ආවෙත් ඒ නිසා වෙන්නේ නැති නේද සර්? සමහර වෙලාවට වෙන්නේ නැතිනේ. පංකජ රුවින්දගේ සරදම් බලය රැක ගන්න ආණ්ඩුවට පිස්සුතද වෙලා කියලා නාමල් කියනවා. එතකොට බලය ගන්න හදන අයට ඇදලා තියෙන්නේ මොකද්ද? ඒ මොන පිස්සුවක්ද ඒක? දිස්සේවා විශ්සගේ හිනාවැස්සට එමු. විස්ට්‍රා වයස දීර්ඝ නොකරන ඔක්කොමලා මේ විරුද්ධ වෙන කට්ටිය මේ සාටකේ කට්ටිය වයින් කරලා එවන අයද? අංජනගේ කාටුන් චමින්ද විජේසිරි වෙනුවෙන් සජබ පෙනී සිටිනවලු. පව් චරිත වෙනුවෙන් තමයි කවුරුත් නැත්තේ නේද? හරි උදේමලසිරිගේ කාටුනේට එමු. දැන් ඉතින් මෙන්න මේ වගේ කතා ටිකක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. පියාගේ නාමයෙන් එකතු වෙන්නේ නෑ. රටකෑ හොරු සමග මගේ ඩීල් නෑ. හොර අලි බැඳුම් කර හොරු සමග එකතුවක් නෑ. ඔය එදා කිව්ව දේවල් ඉතින් සජිත් ප්‍රේමදාස දැන් ඉතින් මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න රනිල් වික්‍රමසිංහ පෙම්වතා පෙම්වතියට කියනවද? එහෙම නැත්නම් පෙම්වතියගේ මතකය ඉවත් කරන්න කියලා පෙම්වතාට කියනවද? අංජලි ඉන්ද්‍රජිත්ගේ කාටෝනය සජිතුයි රනිලුයි මහින්දයි නාමලුයි අපි බය වෙයි ඕගොල්ලෝ එකතුණයි කියලා. ඒ ටිල්වින් සහෝදරයයි අනුර ජනාධිපතිතුමායිනේ අසංගිදුලේගේ පොලිටිකල් වලට එමු. කොටහක් ආණ්ඩුව පැත්තට කොටහක් විපක්ෂ පැත්තට. අපි යන්නේ හරි පාරේ. ජනමත විමසුමක් ඕනේ. ඒ විපක්ෂ පැත්තට යන අය. අපි යන්නේ හරි පාරේ ආණ්ඩුව පැත්තට යන අය. අන්තිමට තරාදිය දෙකඩ කරගෙන ලෝයස්ලා දෙපැත්තකට. අනුරාධගේ ඕකයි තත්ත්වයට එමු. විනිසුරු වයස වැඩි කෙරුමට අකමැත්තෙන් නීතිඥයෝ හිටගෙන ඇත තනියත්ෙන්. තව අයෙහි වුවත් එක එක පැත්තෙන් අවසන් තීරණයක් ගන්නේ පැලවත්තෙන්. දාසාපුවලනගේ සුවාරිස්ටෙමු. භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවාදනයට යොදවනවා. හැකරුන්ට කොච්චරක්ද සර්? අහන්නේ සුවාරිස්. හැම සතේම දැනකොට හැකරුන්ට කීයද? ලයන්ගේ අනේ අනිච්චන්ටෙමු. ලුණු විඟ කාලේ දුන් සහනය මැත්තේ 101 කෝටි තොගයකි ගෙන්වා ගත්තේ. 15200ක බඩු ඇත්තේ මේ ලුණු ගොඩට සරිලන හොදි ලොව නැත්තේ. තරස්පින්ගේ බෙම්පියට එමු. චාලි අයියේ පිටරට ගිහින් එන අය බැගේජ් වල ఔෂධ ගෙනීම වැඩි වෙලාලු නේද? බෙම්පියෝ එක්තරා බෙහෙත් පෙත්තක් ඉන්දියාවේදී මම ගත්ත ලංකාවේ මුදලේ රුපියල් 10යි. ඒක අපේ රටේ විකුණ ගන්නේ රුපියල් 65ට. අඩු ගාණට දෙන්න තමයි ඔහම සමහරලාට ගේන වැත්තේ. ඔව් ඒක වෙන්න පුළුවන්. සුජීවගේ විකටම් වලට එමු. ජනපති මන්දිරවල කිසිවෙක් නවාතැන් ගෙන නැහැ. නලින්ද ජයතිස්ස අපේ ඇමතුමා හොඳට අපුල්ලමු හොඳට හොදමු. ඵලයක් නොමැති දේවල් එක දිගට ආදී ඉඩ ඇත කිලිටි වෙන්නට කුණු දූලි බැඳී. වැඩ තියෙනම මට දැන් නොකියන්න මදි. හොදමි දවස ගානේ කප්පරක් රෙදි. මට තියෙන රෙදි කන්දරාව දෙයනේ හොදනවා ඉවරයක් නෑ මට තියෙන රෙදි කන්දරාව නම්. මේ කාටුනයක් වාර්තා කරද්දී එමු හසන්ත විජේනායකගේ හුරේරට එල්නිනෝවට මූණ දෙන්න ඔක්තෝබර් මුල බීවා පුරන්න කියලා ඇමති වසන්ත කියනවා. බීවා ගාවට බලපාලා තියෙන එල්නිනෝද එහෙම නැත්නම් රටහාල් ගෙනාවෝද? ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතට එමු. පොහොට්ටුවෙන් මහා ගොවි සමුළුවක් තියන්න යනවලු බං. මෙදාසරේ අමුඩ ගහන සෙට් එක කවුද සර්? බලමු ඉතින්. ඒක තියෙනකොට ජයරත්න වික්‍රමසිංහගේ Facebook ලාල්කාන්ත ලැලවන්න හිතාගෙන ගොවියෝ ළඟදීම කොළඹ එනවලු. ගොවියන්ව ආපහු එලවයිද දන්නේ නැහැ. එයාලා ආණ්ඩුවේ ලොකු පොරවල්නේ දැන් ඉතින්. ඒ ගොවියෝ ගැනද ඔය කියන්නේ? ඒගොල්ලෝ ඉතින් කැබිනට් එකේනේ. දාසගේ කාටුනේ අපේ ඇමතිතුමාගේ නහය කොච්චර දිග වුණාද කියනවා නම් පිනෝකියෝ වගේ කියලා තියෙන බොරු වලට දැන් නහය ඇඹරිලා අන්තිමට ගැට ගහලා තියෙන්නේ ලාල්කාන්ත ඇමතුමාගේ. ආණ්ඩුවේ ජනප්‍රියභාවය එන්නම වැඩි වෙනවලු. ඒ වුණාට යන්නම පළාත් සභා කල් යනවනේ ජනප්‍රියත්වය නම් වැඩි වෙනවා. ඒක මේ කාටුන් ටික දැක්කමත් හොඳට පේනවා.